ආයුබෝවන් ආමාශ ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් මෙහෙවන මේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකටයි අපි ඔබත් සමග එකතු වෙන්නේ. ඉතින් අද දවසේත් අපි සූදානම් වෙනවා ඔබේ සෞඛ්‍යයට වැදගත් වන සෞඛ්‍ය කාරණා පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට මේ පිළිබඳව කතා බහ කරන්නට ආමාශ ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබඳව. ඉතින් අද දවසේ කතා බහට අපත් සමග එකතු වෙනවා රාගම වෛද්‍ය පීඨයේ අක්මා සහ ආන්ත්‍රික රෝග පිළිබඳව මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහාචාර්යතුමා. අයිබෝන්. ඉතින් මහාචාර්යතුමනි අපි මේ අක්මාව ගැන බොහෝ කරුණු කතා කරනවා, අක්මා රෝග පිළිබඳව කතා බහ කරනවා. මේ අක්මා රෝග අතරින් අක්මාවේ ඇතිවන පිළිකා සහ අක්මාවේ ඇතිවන ගෙඩි මම හිතන්නේ බොහෝ දෙනෙක් බොහෝ රෝගීන් මේ රෝගය නිසා පීඩා විඳිනවා. ඉතින් අපි මේ පිළිබඳවයි අද දවසේ කතා බහ කරන්න හිතුවේ. ඉතින් වෛද්‍යතුමනි මුලින්ම පැහැදිලි කරගමු මේ අක්මාව ගැන මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා මේ අක්මාව කියන්නේ බොහොම වැදගත් ඉන්ද්‍රියක් කියලා. හැබැයි මේ ඇත්තටම අක්මාවේ මොන වගේ ක්‍රියාවන්ද අක්මාව තුළින් සිදු වෙන්නේ සහ අක්මාවේ වැදගත්කම කොහොමද? අක්මාව කියන්නේ මොන වගේ ඉන්ද්‍රියක්ද මාෂාතුමනි? ඔව්. අක්මාව කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ගෙන් විශාලම ඉන්ද්‍රියක්. මේක අපේ පිහිටලා තියෙන අක්මාව පිහිටලා තියෙන උදර කුහරයේ උඩ කොටසේ දකුණු පැත්තට වෙන්න තමයි මේ අවයවය පිහිටලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකුගේ බරෙන් 2% විතර කියන්නේ අපි හිතමු කිලෝ 100ක් බර පුද්ගලයෙකුගේ කිලෝ 2ක් විතර වගේ අක්මාව බරයි. ඉතින් මේක තමයි අක්මාව සාමාන්‍ය පීඨීම. ඒතර අක්මාවේ විශේෂත්වය තමයි අපි ආහාර ගන්න ආහාර අපේ බඩවැල් මාර්ගයෙන් උරා ගන්නවා එකට. උරා ගත්තයින් පස්සේ මේ උරා ගන්න පෝෂණ ද්‍රව්‍ය හැම දෙයක්ම අක්මාව හරහා තමයි පළවෙනියටම යන්නේ. ඒතර එහෙම ගිහිල්ලා අක්මාවෙන් තමයි මේවා ප්‍රොසෙස් කරලා මුළු එක පුරාම බෙදා හරින්නේ. ඉතින් පළවෙනිම ජීර්ණය සහ අවශෝෂණය සෑහෙන කාර්යභාරයක් අක්මාව සිදු කරනවා. අපි ගන්න ආහාර අපිට ඇඟ පුරා බෙදා හරින්න පුළුවන් විදිහට ප්‍රොසෙස් කරලා ඇඟට පුරා බෙදා හරින්නේ අක්මාවෙන්. ඒතර වැඩිපුර අපිට ගන්න ආහාර අපි අක්මාවේ ගබඩා කරලා තියා ගන්නවා. ඊළඟට අපි සමහරක් වෙලාවට අපි ආහාරත් එක්ක නැත්නම් අපි බෙහෙත් වර්ග අපිට ශරීරයට අවශ්‍ය නැති විෂ වර්ග ඒ වගේ දේවල් අපිට ඇඟට ආවයින් පස්සේ ඒවා ජීර්ණය කරලා සහ ඒවා විෂ නැති දේවල් බවට පත් කරලා ඇඟෙන් පිට කරලා යවන එකක් මාවින් කරනවා. එතකොට ආහාර උරා ගන්නවා, ආහාර ප්‍රොසෙස් කරලා ඇඟට අවශ්‍ය විදිහට හදා ගන්නවා. අපිට අවශ්‍ය නැති දේවල් ඇඟෙන් පිට කරලා යවනවා. මේ වගේ විශාල කාර්යභාරයක් මාවින් සිදු කරනවා. එතකොට අක්මාව අපේ සාමාන්‍ය විදිහට වැඩ කරේ නැත්නම් සාමාන්‍ය විදිහට ෆන්ක්ෂන් උන්නේ නැත්නම් පුද්ගලයාට සාමාන්‍ය විදිහට ජීවිතයක් ගෙනියන්න බෑ. මම හිතන්නේ අක්මාව ඊතරම් වැදගත් අවයවයක් බව මහාචාර්යතුමන් පැහැදිලි කරනවා. ඉතින් මහාචාර්යතුමනි මේ දැන් අක්මාව ගැන කතා කරද්දී අපි විවිධ රෝගාබාධ ගැන කතා කරනවා. අක්මාවේ මේදේ තැන්පත් වීම, එතකොට ඊට පස්සේ සිරෝසිස්, ඒ වගේම අපි අක්මාවේ ඇති වෙන පිළිකා රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම වෙනත් අවයවවලත් අපි පිළිකා තත්ත්ව ගැන කතා කරනවා මහාචාර්යතුමනි. එතකොට අපි මුලින්ම මම හිතන්නේ අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරොත් හොඳයි මේ පිළිකාවක් කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද? මොකද පිළිකා වලින් පීඩා විඳින බොහෝ දෙනෙක් සමහර විට ජීවිතේ පවා නැති වෙන්න පිළිකාව හේතුවක් වෙනවා. මේ පිළිකාව කියන්නේ මොන වගේ රෝගයක්ද කියලා අපි මුලින් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතනවා. අපි ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් එහෙම ඒ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ඇඟේ තියෙන සෛල හැමතිස්සෙම බෙදෙනවා. බෙදලා වර්ධනය වීමක් පෙන්වු කරනවා. ඉතින් මේ සාමාන්‍ය වර්ධනයක් කොහොමදත් අපේ ඇඟේ තියෙනවා. මේ සාමාන්‍ය වර්ධනය කියලා කියන්නේ බෙදෙන සෛල යම්කිසි පාලනයක් ඇතුව තමයි මේ බෙදෙන්නේ. මේ පිළිකාවක් කියලා කියන්නේ මේ සෛලයේ යම්කිසි වෙනස් වීමක් ඥානමය වෙනස් වීමක් වෙනවා. වෙනස් වීමක් කළා මේ විදීමේ සහ වර්ධනයේ වේගය පාලනයකින් තොර වෙනවා. එහෙම නැන් පස්සේ පාලනයකින් තොර වෙච්ච සෛල බෙදීමක් තමයි අන්තිමට ගෙඩියක් වගේ වර්ධනය වෙලා පිළිකාවක් බවට පත් වෙන්නේ. ඉතින් පිළිකාවක් ශරීරයේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන් බෙදෙන සෛල තියෙන ස්ථානවල. අපේ ශරීරයේ ඊටම අඩුවෙන්ම බෙදෙන්නේ මොලේ ස්නායු. ස්නායු වල තමයි ඊටමත්ම කලාතුරකින් තමයි ස්නායු සෛලයෙන් පටන් ගන්න පිළිකාවක් දකින්න ලැබෙන්නේ. හැබැයි වර්ගයෙන් වර්ධනය වෙන සෛල තියෙන තැන්වල පිළිකාව ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම අක්මාවෙත් සෛල බෙදෙනවා. අක්මාවෙත් මේ වගේ පාලනයක් නැතුව සෛල බෙදීමක් ඇති වුණොත් පිළිකාවේ තත්ත්වයක් බඩ වර්ධනය වෙන්න පුළුවන්. ඔව් මම හිතන්නේ පිළිකාවක් කියන්නේ මොන වගේ රෝගයක්ද සහ මොන වගේ අවස්ථාවක්ද කියන එක මම හිතන්නේ මහාචාර්යතුමන් පැහැදිලි කරා. අපි ඒත් සමගින් අපි අද කතා බහ කරන්න අපි මූලිකවම අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අක්මාවේ ඇතිවන ගෙඩි සහ පිළිකා පිළිබඳව. ඉතින් මහාචාර්යතුමනි මේ පිළිකා ගත්තහම මම හිතන්නේ අක්මාවේ පිළිකා ගත්තහම විවිධ කාණ්ඩ සහ
විවිධ වර්ග තියෙන්න පුළුවන්. ඉතින් මහාචාර්යතුමා අපි එක පැහැදිලි කරගමු අක්මාවේ ඇති වෙන ගෙඩි මේ සියලුම දේවල් පිළිකා තත්ත්වද එහෙම නැත්නම් පිළිකා නොවන වෙනත් ගෙඩිත් තියෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව කතා බහ කරොත් මහාචාර්යතුමා. ඔව් අක්මාව මේ ඉන්ද්‍රියක් විතර ගත්තොත් එහෙම අක්මාව ඇතුලේ විවිධාකාරයේ සෛල වර්ග තියෙනවා. ඒතකොට අක්මා සෛල තියෙනවා. අක්මා රුධිර වාහිනී තියෙනවා. ඒ වගේ සෛල තියෙනවා. ඒතකොට පිත්තනාල තියෙනවා. එතකොට ඒ වගේ විවිධාකාර සෛල වර්ග අක්මාව ඇතුලේ තියෙනවා. මේ ඕනම සෛල වර්ගයක් විදීම සහ වර්ධනයේ පාලනයක් ඇති වුණොත් ඒකේ පිළිකාවක් බවට වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි ඇති වෙන හැම ගෙඩියක්ම පිළිකාවක් බවට පත් වෙන්නේ නැහැ. සමහර ගෙඩි වර්ධනයේ යම්කිසි වෙනසක් වුණාට ඒක පිළිකාමය තත්ත්වයක් කියලා කියන ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පාලනයේ කිසිම පාලනයක් නැතුව වර්ධනය වීමත් පිළිකාවක් කියලා කියනවා. හැබැයි සමහරක් වෙලාවට අපි දකිනවා සෛල වර්ධනය වීමේ සහ වර්ධනය වීම යම්කිසි වෙනසක් ඇති වෙනවා. එතකොට පිළිකාමය තත්ත්වයක් නෙවෙයි. නමුත් ගෙඩි හට ගන්න පුළුවන්. ඒතර අක්මාවේ හට ගන්න ගෙඩි වලින් 90%ක්ම පිළිකාමය තත්ත්වයේ ගෙඩි නෙවෙයි. හැබැයි 10%ක් විතර ප්‍රමාණයක් තමයි නරක ගෙඩි. එහෙම නැත්නම් පිළිකාමය ප්‍රවණතාවයක් තියෙන ගෙඩි බවට පත් වෙන්නේ. ඉතින් සරලව කිව්වොත් එimhe අක්මාවේ සෛල විවිධාකාරයේ සෛල තියෙනවා. මේ හැම එකකින්ම ගෙඩි හට ගන්න පුළුවන්. මේ හට ගන්න හැම ගෙඩියක්ම පිළිකාවක් බවට පත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හට ගන්න ගෙඩි වලින් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි නරක තත්ත්වයේ පිළිකාවක් කියලා අපි හඳුන්වලා දෙන්නේ. හොඳයි මම හිතන්නේ අපි මේ අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්ව පිළිබඳව මේ මොන වගේ පිළිකා වර්ගද තියෙන කියන කාරණාව මහාචාර්යතුමන් පැහැදිලි කරා. මේ මහාචාර්යතුමනි දැන් ඒ වගේ පිළිකාවක් ඇති වෙද්දී අක්මාව තුලින්ම ඇතිවන පිළිකාද වැඩිපුර තියෙන්නේ? එහෙම නැත්නම් වෙන තැනක ඇතිවන පිළිකාවක් අක්මාව තුලට ව්‍යාප්ත වීමේ හැකියාවකුත් තියෙනවද? ඔව්. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඉස්සෙල්ලා කිව්වා පිළිකාවල් ඕනම තැනක හට ගන්න පුළුවන්. ඒ වගේ පිළිකාවක එක ලක්ෂණයක් තමයි පිළිකාව එක තැනකින් පටන් ගත්තා වුණාට ලේ හරි එහෙම නැත්නම් වසා පද්ධතිය හරහා හරි ශරීරයේ වෙනත් තැන් වලට පැතිරෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ පැතිරෙන ස්ථානවල එක ස්ථානයක් තමයි අක්මාව. ඒතකොට වෙන ශරීරයේ වෙන තැනකින් පිළිකාවක් පටන් අරගෙන ඒක අක්මාවට ලේ හරහා අක්මාවට පැතිරෙන්න පුළුවන්. මේ වගේ අක්මාවට පැතිරෙන පිළිකා අතරින් ප්‍රධාන වශයෙන් බඩවැල හට ගන්න පිළිකා අක්මාවට පැතිරීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඊට අමතරව පියවරු පිළිකා, ආමාශය පිළිකා, ගලනාලය පිළිකා මේ වගේ ඕනම පිළිකාවක් අක්මාවට පැතිරෙන්න පුළුවන්. නමුත් වැඩිපුරම අක්මාවට පැතිරෙන්නේ ආහාර මාර්ගයෙන් හටගන්න පිළිකාමේ තත්ත්වයන් තමයි. හොඳයි මම හිතන්නේ මේ පිළිකා වර්ග පිළිබඳව අක්මාවේ ඇති වෙන පිළිකා වර්ග සහ ඒ වගේ ව්‍යාප්තිය පිළිබඳව මහාචාර්යතුමන් පැහැදිලි කරා. මම හිතන්නේ ඕනෑම පිළිකාවක් ගැන කතා කරද්දී මහාචාර්යතුමනි ගොඩක් බොහෝ දෙනෙක්ගේ මතකයට එන්නේ සහ බොහෝ දෙනෙක්ට ගැටලුවක් වෙන්නේ මේ මොන වගේ හේතු හින්දාද මේ පිළිකාව ඇති වෙන්න පුළුවන්? නැත්නම් අපිටත් නිකන් අපිටත් පිළිකාව හැදීමේ අවදානමක් තියෙනවද? මොන වගේ හේතුද මේ පිළිකාව ඇතිවීම සඳහා හේතු වෙන්නේ කියන කාරණා. ඉතින් මහාචාර්යතුමනි මේ අක්මාවේ ඇතිවන පිළිකා වලටත් ඒ වගේ හේතු සාධක බලපාන්න පුළුවන්ද? මොන වගේ හේතුද මේ පිළිකා ඇතිවීම සඳහා බලපාන්නේ? ඔව් එතකොට මම ඉස්සර කිව්වා වගේ පිළිකාවක් හටගන්නේ අපේ ශරීරයේ බෙදෙන සෛලයක යම්කිසි ජානමය වෙනසක් ඇති වුණොත් තමයි පිළිකාවක් හටගන්නේ. එතන මේ ජානමය වෙනස ඇතිවීමට විවිධාකාර හේතු බලපාන්න පුළුවන්. සමහරක් අයගේ උපතින්ම ජානමය වෙනස්කම් ඇති වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට පිළිකාවක් හටගන්න පුළුවන්. හැබැයි නමුත් අක්මා පිළිකාවලට අපි දකින්නේ නැහැ. යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා පවුල දුර මේක යන්න. හැබැයි සමහර පිළිකා තියෙනවා අම්මට තිබ්බනම් අනිවාර්යයෙන් තමන්ගේ ළමයාට හැදෙන්න පුළුවන්. ඒ වගේ එකකට එකක් සමානුපාතික ප්‍රවණතාවයක් අපි දකින්නේ නැහැ අක්මා පිළිකා සම්බන්ධව. නමුත් යම්කිසි ප්‍රවණතාවයක් පවුල තුල දකින්න පුළුවන්. ඒක පළවෙනි එක. ඊළඟට ජානමය වෙනස ඇති වෙන්න පුළුවන් තව විවිධාකාර හේතු තියෙනවා. එතකොට මේ අතරින් ලංකාවේ වැඩිපුරම අපි දකින්නේ අක්මාවේ තෙල් තැම්පත් වීම සහ ඊට පසු ඇති වෙන සංකූලතා නිසා ෆැටි liver සහ ඊට පසු ඇති වෙන විවිධාකාර සංකූලතා නිසා ඒක හින්දා පිළිකාමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව හෙපටයිටිස් B, හෙපටයිටිස් C කියන වෛරස් රෝගී තත්ත්වයන් ලංකාවේ වැඩිපුර දකින්නේ නැහැ. මේ අක්මා පිළිකාවලට බලපාන තත්ත්වයන් තව ඊට අමතරව විවිධාකාර ටොක්සින්ස් එක විෂ වර්ග ඇල්ෆරොපින්ස් කියලා අපි කියනවා සමහරක් වෙලාවට අක්මාවේ යකඩ තැන්පත් වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ඉච්චරම ප්‍රවණතාවයේ වැඩිපුරම අපි දකින්නේ නැහැ. පිළිකාව වර්ධනයේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අක්මා සිරෝසිස් රෝගීන්ට තමයි ලංකාවේ අපි අනිත් රෝගීන් කොටාශය වැඩිපුරම පිළිකාමේ තත්ත්වයන් දකින්නේ. සිරෝසිස් තියෙනවා නම් ඒ රෝගයන් සිරෝසිස් රෝගී තත්ත්වයේ ප්‍රතිඵලයක් විදිහට උන්ට පිළිකාමේ තත්ත්වයක් බවට වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. මෙතන මහාචාර්යතුමන් පැහැදිලි කරා මේ ශ්‍රී ලංකාවට විශේෂ වෙන හේතු සාධක මොනවද කියන කාරණා. මම හිතන්නේ ඒකත් එක්ක මට අහන්න හිතුණා මේ
මේ වෙද්දි ලංකාවේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? අපි පිළිකා ගැන කතා කරද්දී බහුලව අපි මුඛ පිළිකා ගැන අහලා තියෙනවා. ඒ වගේම පියවරු පිළිකා ගැන කතා බහ කරනවා. එතකොට මේ අක්මාවේ තිබුණු පිළිකාවල මොන වගේ ප්‍රවණතාවයක්ද මේ වෙද්දි ලංකාවේ තියෙන්නේ? ඔව් අපි දකිනවා දැන් ඇත්තටම ලංකාවේ පිළිකා මේ තත්ත්වයන් දිහා බැලුවාම බඩවැල් ආශ්‍රිත පිළිකා, එතකොට පියවරු පිළිකා, එතකොට ආමාශය ආන්ත්‍රික ඇති වෙන පිළිකා වැඩි වීමක් පෙන්වු කරනවා. ඒ වගේම අක්මාව ආශ්‍රිත පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය සැලකුතු වැඩි වීමක් පෙන්වු කරනවා. මොකද ලංකාවේ අපි දකිනවා ලංකාවේ සාමාන්‍ය ජනගහනයේ විශාල විශාල ප්‍රතිශතයකට මේ ෆැටි ලිවර් කියන තත්ත්වය, අක්මාවේ තෙල් තෙම්පත් වීම කියන තත්ත්වය තියෙනවා. ඉතින් මේගොල්ලෝ කාලයක් යනකොට වයස මේ රෝගී තත්ත්වය අවුරුදු 25 30 වෙනකොට පටන් අරන් අවුරුදු 40 50 වෙනකොට මේකේ සංකූලතාවලට වර්ධනය වෙනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට පිළිකාමේ තත්ත්වයක් වර්ධනය වීම ප්‍රවණතාවයක් පෙන්වු කරනවා. ලංකාවේ වැඩිපුරම අපි දකින්නේ ෆැටි ලිවර් කාලයක් තිස්සේ තිබිලා ඒකේ සංකූලතාවයක් විදිහට පිළිකාමයක් තත්ත්වය වර්ධනය වෙන එක සහ මේ හේතුව හින්දා ලංකාවේ අක්මාශ්‍රිත පිළිකා වල වර්ධනය වීමක් පෙන්වු කරනවා. හොඳයි අපි මෙතෙක් කළා කතා බහ කරා මහාචාර්යතුමන් සමග මේ අක්මාවේ ඇතිවන පිළිකා රෝගී තත්ත්වයන් කියන්නේ මොන වගේ රෝගයක්ද? ඒ වගේම මොන වගේ අවදානම් සාධකද මේ රෝගය සඳහා බලපාන්නේ? ඒ වගේම කතා බහ කළා මේ ශ්‍රී ලංකාවේ මේ වන විට අක්මාවේ ඇතිවන පිළිකා සඳහා මොන වගේ තත්ත්වයක්ද මේ වෙන විට ශ්‍රී ලංකාවේ තියෙන කියලා. ඉතින් මහාචාර්යතුමනි අපි කතා බහ කරමින් ඉන්නේ රාගම වෛද්‍ය පීඨයේ අක්මා සහ ආන්ත්‍රික රෝග පිළිබඳව මහාචාර්ය රෝහන් සිරිවර්ධන මහාචාර්යතුමන් සමග. මහාචාර්යතුමනි මේ අපි දැන් කතා බහ කරමු මේ අක්මා රෝග සඳහා අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්ව මොන වගේ රෝග ලක්ෂණත් එක්කද මේ රෝගය අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ? ඔව්. අතර අක්මාවේ පිළිකාවල ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ අඳුරා ගැනීමේ තියෙන අපහසුතාවය. මොකද අක්මාව අපි දන්නවා ඉස්සෙල්ලා කිව්ව අක්මාව විශාල ග්‍රන්ථියක්. සාමාන්‍ය කිලෝ 2ක් විතර වෙන අවයවයක්. ඒත් මේකේ සෙන්ටිමීටර් 2-3ක ගෙඩියක් මතුනාට රෝග ලක්ෂණයක් මතුවෙන්නේ නැහැ. ඉතින් මූලික අවස්ථාවේදී අක්මා පිළිකාවක් අඳුර ගන්න තාම අමාරුයි. අපි මොනවා හරි පරීක්ෂණයක් විශේෂයෙන් කරොත් ඇරෙන්න හරිම අමාරුයි අඳුර ගන්න. ගොඩක් වෙලාවට අපි දකින රෝගීන් අපි ගාවට එනකොට ප්‍රතිකාර සඳහා මේගොල්ලන්ගේ රෝග ලක්ෂණත් එක්ක එනකොට ඒගොල්ලන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා ඉවරයි. ඒ වගේම මූලිකව අඳුර ගන්න ගොඩක් මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්වන්න කරන්නේ නැහැ. පෙන්වුම් කරනකොට රෝගියාගේ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් සෑහෙන දුරට වර්ධනය වීමක් ඇතුළෙන් පස්සේ තමයි රෝගී ලක්ෂණ පෙන්වුම් කරන්නේ. ඒ වගේ වෙලාවට පෙන්වන රෝග ලක්ෂණ තමයි සමහරක් වෙලාවට අක්මාව පිළිකාවෙන් දකර්මන්නේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එimhe ඇස් කහ වීම එකට සන්න ගන්නවා. සමහරක් වෙලාවට බඩේ වතුර එකතුලා බඩ ඉදීමකට ලක් වෙනවා. කකුල් ඉදීම ඒ වගේ රෝගී ලක්ෂණ මතුවෙනවා. තව සමහරක් රෝගීන්ට මේ එළිය ගොඩක් වර්ධනය වුණොත් එimhe කැම අප්‍රියාව ඇඟ කෙට්ටු වීම වගේ non specific කියන්නේ විශේෂිත නැති රෝග ලක්ෂණ පෙන්වන්න කරන්න පුළුවන්. තව සමහරක් වෙලාවට මේ ගෙඩිය හින්දා අක්මාව යම්කිසි ඇදීමකට ලක් වුණොත් එහෙම කැක්කුම නැත්නම් යම්කිසි වේදනාවක් අපේ බඩේ උඩ කොට දකුණු පැත්තේ උඩ කොටසේ වේදනාවක් වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම රෝග ලක්ෂණ හරීම non specific. එහෙම නැත්නම් විශේෂිත රෝග ලක්ෂණ නෙවෙයි. රෝග ලක්ෂණ මතුවෙනකොට ගොඩක් වෙලාවට මේ රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා ඉවරයි. හොඳයි මම හිතන්නේ මහාචාර්යතුමන් පැහැදිලි කරා මේ කොහොමද මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ කියලා. බොහෝ විට රෝගීන් පැමිණෙන්නේ රෝග ලක්ෂණ නොමැතිව. එතකොට ඒ වගේම රෝග ලක්ෂණ පවතින රෝග ලක්ෂණ පිළිබඳව මහාචාර්යතුමන් පැහැදිලි කරා. ඉතින් මහාචාර්යතුමනි අපි මේ ඕනෑම පිළිකාවක් ගැන කතා කරද්දී ඕනෑම රෝගයක් ගැන කතා බහ කරද්දී ඒ කල්තියා හඳුනා ගැනීම සහ අපි මූලික අවස්ථාවේදීම මේ රෝගය හඳුනා ගැනීම පිළිබඳව කතා බහ කරනවා. මේ අක්මාවේ ඇතිවන ගෙඩි සහ පිළිකා රෝගී තත්ත්වයන්ුත් අපි කොහොමද මුලින් හඳුනා ගැනීම මූලික අවස්ථාවේදී සිදු කරන්න මොන වගේ අවස්ථාද අපිට තියෙන්නේ? ඔව් අක්මාවේ පිළිකා තත්ත්වයක් අඳුර ගන්න ලේසිම ක්‍රමය ඒ කියන්නේ ප්‍රතිකාර කර හැකි අවස්ථාවේ අඳුර ගන්න ලේසිම ක්‍රමය තමයි අපි හිතමු ස්කෑන් පරීක්ෂාවක් කරන්න පුළුවන් නම් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් කරන්න පුළුවන් නම් සෑහෙන මේ අක්මා පිළිකා මූලික අවස්ථාවේදී අඳුර ගන්න පුළුවන්. හැබැයි අපි එන හැම ලෙඩාගෙම ස්කෑන් පරීක්ෂාවක් කරන්න ගියොත් මේ ස්කෑන් පරීක්ෂණ විශාල ගාණක් කරන්න වෙනවා. ඒකෙන් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි හිතනවා මේ ඇට් රිස්ක් එහෙම නැත්නම් අවදානමක් සහිත රෝගීන් කණ්ඩායමක් අපි අඳුරගෙන ඒගොල්ලන්ව ස්කෑන් පරීක්ෂණයට ලක් කරලා ඒගොල්ලන්ගේ මේ අක්මාව පරීක්ෂා කරලා පිළිකාමේ තත්ත්වයක් තියෙනවද පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇට් රිස්ක් කියලා අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆැටි ලිවර් ගොඩාක් කාලයක් තිබිච්ච ලෙඩුන්. එහෙම නැත්නම් දියවැඩියාව තිබිච්ච ගොඩාක් කාලයක් තිබිච්ච ලෙඩුන්.
එහෙමත් නැත්නම් සිරෝසිස් කියන රෝගීන්ගේ අපි විටින් විට ඒගොල්ලන්ව ස්කෑන් පරීක්ෂණයට ලක් කරලා ස්කෑන් පරීක්ෂාවෙන් අඳුර ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ අක්මාවේ යම්කිසි වර්ධනයක් එහෙම නැත්නම් අසාමාන්‍ය වර්ධනයක් පෙන්වු කරනවාද කියලා. ඒ තමයි මූලික වශයෙන්ම අපි අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව අපි එතනින් එහාට ගිහිල්ලා රෝගී තත්ත්වය සැක කරොත් එහෙම තව පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. අපි ලේ පරීක්ෂණ සමහරක් වෙලාවට සිදු කරනවා. අක්මා පිළිකා සඳහාම විශේෂිත ලේ පරීක්ෂණයක් තියෙනවා ඇල්ෆා ෆිට් ප්‍රෝටීන් කියලා. මේ පරීක්ෂණය අපිට කරන්න පුළුවන්. ඒක නමුත් හැමෝටම අපි කරන්න යන්නේ ඒක යම්කිසි අපි හිතුවොත් එම මෙයාට කරන්න අවශ්‍යයි කියලා තමයි අපි කරන්නේ. ඒක අපි විශේෂයෙන් කියන්නේ මේක අහන් ඉන්න හැටි කියන්නේ මේක කලබල වෙලා ගිහලා ලේ පරීක්ෂණ කරන්න යන්න එපා. ඒක වෛද්‍යවරයෙක් තමයි තීරණය කරන්නේ. ඊළඟට මේ පරීක්ෂණ මූලික පරීක්ෂණ සිදු කරලා ඒ වගේ යම්කිසි තහවුරු වීමක් සිදු වුණොත් ඊළඟට අපි විශේෂිත CT ස්කෑන් පරීක්ෂාවක්, MRI ස්කෑන් පරීක්ෂාවක් වගේ දේවල් වල කරන්න පුළුවන්. ඒ වගේනුත් අපිට අඳුර ගන්න යම්කිසි අපහසු වීමක් සිදු තිබුණොත් එහෙම අපි සමහරක් වෙලාවට අක්මාවෙන් මේ සෛල කුඩා කොටස් කිහිපයක් අරන් බයොප්සි පරීක්ෂාවක් එහෙම පටක පරීක්ෂාවක් අපි සිදු කරනවා. මේකිනුත් යම්කිසි අපිට 100ක් ගොඩක් වෙලාවට කියන්න පුළුවන් මේක නරක විදිහේ පිළිකාමේ ගෙඩියක්ද නැත්නම් එහෙම නොවන ගෙඩියක්ද කියලා අපිට කියන්න පුළුවන්. මේවා තමයි සාමාන්‍යයෙන් අක්මා පිළිකා අඳුර ගන්න සිදු කරන පරීක්ෂණ. මම හිතන්නේ මහාචාර්යතුමන් පැහැදිලි කරද්දී මට අහන්න හිතුනේ මේ අර බොහෝ දෙනෙක් බිය වෙනවා දැන් Tamanට අවදානමක් තියෙනවා නම් අවදානම් සාධක තිබෙනවා නම් අර මහාචාර්යතුමන් පැහැදිලි කරා වගේ අර අවදානම් කලාපයේ ඉන්න රෝගියෙක් නම් ඔහු කොයි අවස්ථාවේදීද රෝගී මේ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නට අවශ්‍ය වෙන්නේ සහ මේ සඳහා පරීක්ෂණයක් සිදු කරගන්න ඒ දේ තීරණය කරගන්නේ කොහොමද? ඔව් මම හිතන්නේ ඒ වගේම අපි අර කතා කර අවදානම් රෝගීන් කවුද කියලා. ඒතර මේ වගේ රෝගීෙක් සාමාන්‍යයෙන් මේ සම්බන්ධ විශේෂිත දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් සමග කාලයක් තිස්සේ දිගට ෆලෝ අප් කරනවා. දිගට ඔහුගේ රෝගී තත්ත්වය බලාගත්තා නම් හොඳයි. සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් අක්මා ආන්ත්‍රික රෝග වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් කායික වෛද්‍යවරයෙක් වුණත් යම්කිසි පුහුණුවක් තියෙන කෙනෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක් වුණත් යම්කිසි පුහුණුවක් තියෙන කෙනෙක් මේ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක් එක්ක කාලයක් තිස්සේ ෆලෝ අප් වුණා නම් හොඳයි මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්. හොඳයි මම හිතන්නේ අපි කතා බහ කරා මේ රෝගය හඳුනා ගැනීම පිළිබඳව හඳුනා ගැනීම සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් කියලා. වෛද්‍යතුමනි එතනින් පස්සේ අවදානම් සාධක තියෙන රෝගියෙක් අපි හඳුනා ගැනීමෙන් පස්සේ කොහොමද මේ රෝග විනිශ්චය කටයුතු සිදු කරන්නේ? මොන වගේ ඒ සඳහා විශේෂ පරීක්ෂණ තිබෙනවද අනිකුත් පිළිකා රෝගී තත්ත්ව වගේම? ඔව් එතකොට මම කිය ස්කෑන් පරීක්ෂාවෙන් අපි මූලිකව අඳුර ගන්නවා. ස්කෑන් පරීක්ෂාවෙන් අඳුර ගැනීම කරායින් පස්සේ අපි CT ස්කෑන් පරීක්ෂාවකට යනවා. සමහරක් වෙලාවට CT ස්කෑන් පරීක්ෂාවෙන් අඳුර ගන්න බැරි වුණොත් MRI ස්කෑන් පරීක්ෂාවක් කරනවා. හැබැයි මේක හොඳම විදිය තමයි ආප්සි පරීක්ෂාවක් පටක වර්තාවක් අරගන්න එක පටක කීපයක් අරගෙන ඉතින් ඒක අපි කරන්නේ අවසාන උත්තරයක් හම්බුනේ නැත්නම් අනිත් පරීක්ෂණ වලින් මොනවායි ආප්සි පරීක්ෂාවට ගිහිල්ලා මේ රෝගී තත්ත්වය අඳුර ගන්නවා. හොඳයි අපි කතා බහ කරා කොයි විදිහටද මේ අක්මාවේ පිළිකා තත්ත්වයක් හඳුනාගන්නේ මූලික අවස්ථාවේ හඳුනා ගැනීම කොහොමද කරන්නේ සහ රෝග විනිශ්චය කටයුතු කරන්නේ කොහොමද කියන එක මහාචාර්යතුමන් එක කතා බහ කළා. ඉතින් මේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඕනෑම පිළිකාවක් ඇති වෙද්දී පිළිකාවක් තියෙන රෝගියෙක් නම් හඳුනාගත්ත රෝගියෙක් නම් ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේක ප්‍රතිකාර කරලා මේක සුව කරගැනීමේ හැකියාවක් තියෙනවද කියන කාරණාව. ඉතින් මහාචාර්යතුමනි මේ අක්මා රෝග අපිට සුව කරගන්න පුළුවන් දේ සඳහා ශල්‍ය කර්ම හරි අපිට ඒ විදිහට කරලා ඒක සුව කරගැනීමේ හැකියාවක් තියෙනවද? ඔව්. අක්මා පිළිකා සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒකේ වැදගත්ම කාර්යය තමයි හැබැයි අපි මේ රෝගී තත්ත්වයේ සුව කර හැකි අවස්ථාවේදී අඳුර ගන්න ඕනේ. හැම පිළිකාම අක්මා පිළිකාවක්ම අපිට සුව කරන්න බෑ. මම ඉස්සර කිව්වා වගේ ගොඩාක් රෝගීන් අපිට එනකොට මේගොල්ලන් සුව කරන්න පුළුවන් මට්ටමින් එහාට ගිහිල්ලා තමයි ඉන්නේ. ඉතින් සුව කර හැකි ප්‍රතිකාර විදිහට අපි ප්‍රධාන වශයෙන්ම දකින්නේ මේ යක්මා පිළිකාවක් තියෙනවා නම් යම් කොටසක ඒක ශල්‍ය කර්මයක් මගින් ඒ පිළිකාමය කොටස ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒක තමයි සුදුසුම විදිය අක්මාවේ පිළිකාවේ තත්ත්වයක් නිට්ටාවටම සුව කරන්න. සමහරක් රෝගීන් තත්ත්වයන් අපි දකිනවා පිළිකාමේ තත්ත්වයන් අපි දකිනවා එහෙම ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්න අපහසුයි. ඒ වගේ වෙලාවට හැම පිළිකාවක්ම නෙවෙයි. සමහරක් අක්මාවේ පිළිකාවලට අපි අක්මා බද්ධ කිරීමක් මගින් ඒ කියන්නේ සම්පූර්ණ අක්මාවම ශරීරයෙන් ඉවත් කළා වෙනත් කෙනෙකුගේ අක්මාව සම්පූර්ණයෙන් හරි නැත්නම් කොටසක් හරි ශරීරයට බද්ධ කරලා අපිට පුළුවන් මේ පිළිකාමේ තත්ත්වය සුව කරන්න. හැබැයි මේක හැමෝටම සිද්ධ කරන්න බෑ. අපි දකින පිළිකාමේ තියෙන තත්ත්වයක් තියෙන රෝගීන් 5%කට 10%කට තමයි අක්මා බද්ධ කිරීමකින් අක්මාව පිළිකාවේ සුව කරන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවට ශල්‍ය කර්මයක් ඉවත් කරලා නැත්නම් බද්ධ කිරීමක් මගින් එහෙම නැත්නම් තුන්වෙනි කාරණය තමයි සමහරක් වෙලාවට අපිට පුළුවන්
මේ පිළිකාමේ තත්ත්වය මූලික අවස්ථාවේ අඳුරගත්තොත් කියන්නේ කුඩා ප්‍රමාණයෙන් කුඩා අවස්ථාවේදී සෙන්ටිමීටර 2ක් 3ක් 4 ප්‍රමාණයක් කුඩා විදියක් අවස්ථාවේ අඳුරගත්තොත් එහෙම අපිට පුළුවන් ඒක ශල්‍ය කර්මයක් කරන්නේ නැතුව ඒක පුච්චන්න පුළුවන් ඔපරේෂන් එකක් කරන්න නැතුව මේක විවිධාකාරයේ අපිට උපකරණ තියෙනවා මේකට. අපි සමහරක් කරන මයික්‍රෝවේව් තාක්ෂණය පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට රේඩියෝ ෆ්‍රීකවන්සි කියලා විශේෂ එනර්ජි එකක් කියන්නේ ශක්ති ප්‍රභවයක් පාවිච්චි කරලා මේ පිළිකාමේ සෛල විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් මේ ආකාර තුنين අපිට අක්මා පිළිකාවෙන් සුව කරන්නේ හැකියාව තියෙනවා. හැබැයි හැම එකම සුව කරන්න බෑ. මම හිතන්නේ සුව කිරීමේ අවස්ථාව සහ සුව කිරීම සඳහා තියෙන ක්‍රම පිළිබඳව මහාචාර්යතුමන් පැහැදිලි කරා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ දැන් සුව කරන්න බැරි රෝගියෙක් වෛද්‍යවරයෙක් හමුවට එද්දී ඒ වගේ රෝගියෙක්ට මොන වගේ අවස්ථාද මොන වගේ ක්‍රමද අපිට නිර්දේශ කරන්න පුළුවන් මහාචාර්යතුමන්? ඔව් අපි ඉස්සෙල්ලා කතා කරාවේ වැඩි හරියක් අපිට රෝගීන් සුව කරන්න අමාරුයි. ඉතින් අපි ඒගොල්ලන්ට මොකක් හරි උත්තරයක් දෙන්න ඕනේ. ඒතර අපි හැබැයි මේගොල්ලෝ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී අපි දරන සුව කරන්න බෑ. නමුත් ඒගොල්ලන් ජීවත් වෙලා ඉන්න කාලය අවුරුදු ගාන අපිට සැලකිය යුතු විදිහට වැඩි කරන්න ප්‍රතිකාරකම තියෙනවා. ඒක රෝගීන් කොටාශය. තවත් කට්ටියක් ඉන්නවා අපිට එහෙම ඒගොල්ලන්ගේ ජීවත් වෙන කාලය වැඩි කරන්න බෑ. නමුත් ඔයගොල්ලන්ට අපිට උපකාර කරන්න පුළුවන්. පළවෙනි රෝගීන් කොටාශය ගත්තොත් එimhe ඒගොල්ලන්ගේ අපි ජීවත් වෙන කාලය වැඩි කරන්න අපි කරන ප්‍රතිකාර තියෙනවා. අපි මේ වගේ වෙලාවට සමහරක් වෙලාවට කරනවා අපිට පුළුවන් මේ අක්මායේ පිළිකාමේ ගෙඩියට කෙලින්ම අපිට පුළුවන් අපේ රුධිර වාහිනියක් හරහා යම් කිසි කැතිරයක් එහෙම නැත්නම් පොඩි නාලයක් ඇතුල් කරලා ඒ නාලයෙන් කෙලින්ම මේ පිළිකාමේ වර්ධනයට අපිට කීමෝതെරපි එහෙම නැත්නම් විවිධාකාර ඖෂධ ඇතුළත් කරලා ඒක වර්ධනය සැලකිය යුතු මට්ටමට අඩු කරන්න පුළුවන්. ඉතින් මේ දෙන ඖෂධ විවිධාකාර ඖෂධ තියෙනවා. එක්තරා ඒක අපි ට්‍රාන්ස් ආර්ටරියල් කීමෝ එම්බලයිසේෂන් එහෙම නැත්නම් රුධිර වාහිනිය හරහා මේ අක්මා පිළිකාවට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒගොල්ලෝ ජීවත් වෙන කාලේ සැලකිය යුතු වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ එක් ප්‍රතිකාර වාර්ගය. ඊළඟ තවත් ප්‍රතිකාර තියෙනවා. සමහරක් වෙලාවට අපි විවිධාකාරයේ බෙහෙත් වර්ග කීමෝതെරපි කිව්වට කිය අර අපි ගන්න සාමාන්‍ය කළ කීමෝതെරපි නෙවෙයි විවිධාකාර ඖෂධ දෙන්න පුළුවන් මේ අක්මා පිළිකා ගෙඩිය වර්ධනය සිමින් සිද්ධ වෙනවා. ඒ වගේ වර්ධනය අඩු කරන්න පුළුවන්. සමහරක් රෝගීන් ඉන්නවා අපි දකිනවා ඒකට මුකුත්ම කරන්න කියන අපිට රෝගීගේ පිළිකා වර්ධනය අඩු කරන්න බැරි වුණත් ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ පාලනය කරන්න විවිධාකාර ඖෂධ අපිට පාවිච්චි කරන්න පුළුවන්. වේදනානාශක පාවිච්චි කරන්න පුළුවන්, කැම අරුචියට ඒ වගේ බෙහෙත් දෙන්න පුළුවන්, බඩේ වතුර එකතු වෙන ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලන්ගේ quality of life එහෙම නැත්නම් ජීවන මට්ටම උසස් කරන්න විවිධාකාර ප්‍රතිකාර කරලා අපිට උදව් කරන්න මේ රෝගීන්ට පුළුවන්. හොඳයි, ඔබට පැහැදිලි වෙන්නට ඇති අක්මා වේ පිළිකා රෝගී තත්වයකින් පෙළෙන රෝගියෙක් වෛද්‍යවරයෙක් හමුවට ආවට පස්සේ කොහොමද ඒ මුල් හඳුනා ගැනීමේ කටයුතු සිද්ධ වෙන්නේ සහ රෝග විනිශ්චය සිදු වෙන්නේ කොහොමද? එතනින් පස්සේ එවැනි රෝගියෙකුට මොන වගේ ප්‍රතිකාර ක්‍රමද අපට ලබා දෙන්නට පුළුවන් වෛද්‍යවරයෙක් විදිහට මහාචාර්යතුමන්ලගෙන් මොන වගේ ප්‍රතිකාර ක්‍රමද ලැබෙන්නේ කියන කාරණාව අපි පැහැදිලි කරගත්තා. ඉතින් මේ මහාචාර්යතුමනි දැන් මෙවැනි රෝගියෙක් පැමිණියාට පස්සේ ඒ රෝගියා සඳහා ප්‍රතිකාර ක්‍රමයේ තීරණය කරද්දී ඒ තීරණය ගැනීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? වෙනත් වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ වෙනත් වෛද්‍යවරුන්ගේ ඒ සහභාගීත්වයත් එක්කද මේ තීරණ ගැනීම සිදු වෙන්නේ? නැත්නම් අපිට ඒ ක්‍රියාවලිය අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් අපි දකින්න දැන් අපේ වෛද්‍ය විද්‍යාව ගොඩාක් දියුණු වෙලා තියෙනවා. එක වෛද්‍යවරයෙකුට අපිට හැම ලෙඩක්ම සුව කිරීමේ ඒ තියෙන සංකල්පය දැන් ඉතින් එහාට ගොඩක් දියුණු වෙලා තියෙනවා. මොකද වෛද්‍ය විද්‍යාව සෑහෙන විවිධාකාර වලට අතු බෙදිලා ගිහිල්ලා තියෙන විවිධාකාර ක්ෂේත්‍රවල. ඒතකොට මේ පිළිකාවක් කියලා ගත්තට පිළිකාවක් තියෙන රෝගියෙක්ව බලා ගන්න අපේ විශේෂඥ වෛද්‍යවරු නැත්නම් වෛද්‍ය විද්‍යාව සෑහෙන බ්‍රාන්චස් අතු බෙදිලා ගිහිල්ලා තියෙනවා. මේ වගේ අක්මා පිළිකාවක් තියෙන රෝගියෙක් අපි බලා ගන්නවා නම් අක්මාව සම්බන්ධ කායික වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, පිළිකාමය සම්බන්ධ වෛද්‍යවරයෙක්, එතකොට මේ අපි ඩයග්නෝස් කරන්න නැත්නම් රෝගී අඳුර ගන්න රේඩියොලොජිස්ට් කෙනෙක්, නැත්නම් පැතොලොජිස්ට් කෙනෙක් කියන්නේ රෝගී අඳුර ගන්න ඒ වගේ විවිධාකාර ක්ෂේත්‍රවල ඉන්න කට්ටිය එක තැනකට හෙලා වාඩි වෙලා මේ රෝගියාව මොකද රෝගියාට තියෙන රෝග ලක්ෂණ විවිධාකාරයි. ඒ එක රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ වෙනස් වෙනවා. හැමෝටම අපිට කියන්න බෑ මේ හැමෝටම එකම ප්‍රතිකාර කරන්න කියලා. ඒ රෝගියාට තියෙන හොඳම ප්‍රතිකාරය මොකද්ද? එයාගේ රෝගය අඳුර ගන්න තියෙන හොඳම විදිය මොකද්ද? කියන එක තැනකට හෙලා වාඩි වෙලා සාකච්ඡාවක් කරලා ඒ රෝගියාට අවශ්‍ය හොඳම ප්‍රතිකාරය
නිර්දේශ කරන එක තමයි දැන් වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ මෙහෙම තමයි රෝගීගේ රෝගී තත්ත්වය අපි බලා ගන්න ඕනේ. එක වෛද්‍යවරයෙක් නෙමෙයි මේ සම්බන්ධ ගොඩාක් දෙනෙක් එකට එකතු වෙලා අපි කියන মালටි ඩිසිප්ලිනරි ටීම් එකක් කියලා. ගොඩාක් දෙනෙක් එකට එකතු වෙලා ඒ රෝගියාට හොඳ ප්‍රතිකාරය මොකක්ද කියලා තීරණය කරන එක තමයි සුදුසුම විදිය රෝගීගේ රෝගයට ප්‍රතිකාර කරන්න. මම හිතන්නේ ඒ කරුණත් සමග ඔබේ අර තිබුණු සැක සහිත තැන් දුරු වෙන්නට ඇති. මොකද වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නට ආවට පස්සේ ඔබට ලැබෙන ප්‍රතිකාරය පිළිබඳව තීරණය කරන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් මම හිතන්නේ ටීම් වර්ක් එකකින් සියලු දෙනාම එකතු වෙලා තමයි මේ තීරණය ගන්නෙ සහ රෝගියා සඳහා අවශ්‍ය හොඳම ප්‍රතිකාරය ලබා දෙන්නට විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් මේ සියලු දෙනා එකතු වෙලා තීරණය කරනවා. මම හිතන්නේ මේ රෝගය පිළිබඳව පිළිකාව පිළිබඳව බොහෝ කරුණු කතා බහ කරා. ඕනෑම රෝගයක ඕනෑම පිළිකාවක හෝ ඕනෑම රෝගී තත්ත්වයක මහාශයතුමනි ගොඩක් වැදගත් වෙන්නේ අපිට රෝගය ඇති වෙන්න කලින් එක වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒ අවදානම් සාධක අඩු කරගෙන වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. ඒ ටික තමයි බොහොම වැදගත් වෙන්නේ. අපි මේ වගේ මේ වැඩසටහන් තුලින් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම. ඉතින් මහාචාර්යතුමනි මේ අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්වත් අපිට වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවද? කොහොමද වළක්වා ගැනීමේ කටයුතු අපිට කරන්න පුළුවන්? මම හිතන්නේ මේ සාකච්ඡාවේ මේ පරිවිතය වැදගත්ම පණිවිඩේ. ඒකට උත්තර දෙන්න මම හිතන්නේ අපි රෝගීන් කොටස් දෙකක් ගන්නවා. එක් කට්ටියක් තමයි අක්මාවේ සිරෝසිස් රෝගයේ තියෙන රෝගී. ඒතර යම් කිසි කෙනෙකුට සිරෝසිස් රෝගයේ තිබුණා නම් සැලකුතු ආදානමක් තියෙන පිළිකාමය තත්ත්වයක් මතුවෙනවා. එහෙමනම් මේ වගේ රෝගියෙක් අක්මාව සම්බන්ධ කායික වෛද්‍යවරයෙක් හමු වෙලා තමන් නිතර මේ වෛද්‍යවරයාත් එක්ක දිගින් දිගටම ෆලෝ අප් එකට යොමු වෙන්න ඕන. මේ පළවෙනි රෝගීන් කොටස. දෙවෙනි කොටස තමයි අපි දකිනවා සමහරක් වෙලාවට පළවෙනි අවස්ථාවේම මා පිළිකාවක් එක්කේන රෝගීන් ගොඩක් වෙලාවට අපි දකින්නේ මම ඉස්සර කිව්වා වගේ අක්මාවේ ෆැටි liver නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වීම තියෙන රෝගී. ඒතර මේක වළක්වා ගත හැකි තත්ත්වයක්. ඉතින් මේකට ප්‍රධාන මූලික උපදෙස් තමයි පළවෙනි කාරණය තමන්ගේ ආහාර රටාවෙන් සෑහෙන පරිස්සම් වෙන එක. අපි ආහාර ගන්නකොට පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට්ස් ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ. අපි ගොඩාක් බත් කනවා. බත් ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ. ඊළඟට ඊට අමතරව තෙල් සහිත ආහාර ගොඩාක් පාවිච්චි කරන මේවා අඩු කර ගන්න ඕනේ. එතකොට එළවලු පළතුරු පාවිච්චි වැඩි කරලා හෙල්දි ඩයට් එකක් කියලා අපි කියන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි එක්සර්සයිස්. පුළුවන් තරම් අපි අපේ සාමාන්‍ය රෝගීන්ට සහ රෝගීන්ට විතරක් නෙවෙයි සාමාන්‍ය කෙනෙකුට අපි කියන්නේ සතියට දවස් 3ක්වත් අඩුම ගානේ විනාඩි 20ක් අඩුම වශයෙන් යම් කිසි ව්‍යායාමයක යෙදෙන්න කියලා. මේ වගේ සහ ශරීරයේ පුළුවන් තරම් සුලභාවය කෙට්ටු තියාගන්න පුළුවන්. සුලභාවය වළක්වගෙන තියාගන්න පුළුවන් නම් අක්මාව පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. මහාචාර්යතුමන් පැහැදිලි කරා මේ අක්මාවේ තියෙන පිළිකා රෝගී තත්ත්වය වළක්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අපිට අනුගමනය කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ බොහෝ දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි දැන් අක්මාවේ තියෙන වෙනත් රෝගී තත්ත්වයන් වලට මද්යසාර සමග විශාල සම්බන්ධයක් තියෙනවා. මේ මත්පැන් පානය කිරීම මද්යසාර භාවිතය ඒ රෝගී තත්ත්වයන් වල හේතුවක් වෙනවා. මේ අක්මාවේ පිළිකා වලටත් මේක හේතුවක් වෙනවාද අපිට මත්පැන් භාවිතය අවම කරොත් එහෙම අක්මාවේ පිළිකා අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවද? අක්මාවාස රෝගීන් තත්ත්වයන් වලට මද්යසාරත් සැලකිය බලපෑමක් ඇති කරනවා. අපි ලංකාවේ අපි වැඩිපුරම දකින්නේ ෆැටි liver සහ ඒ සංකූලතාවයක් හින්දා අක්මාව රෝගීන් නැති වෙනවා. නමුත් ලෝකයේ වෙනත් රටවල මද්යසාර සෑහෙන විශාල ප්‍රතිශතයකට බලපානවා අක්මාවෙන් සිරෝසිස් තත්ත්වය සහ පිළිකාමය තත්ත්වය නැති වෙන. හැබැයි නමුත් මද්යසාර වල සැලකිය බලපෑමක් තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා අක්මාවේ තෙල් තැන්පත් කියලා තියෙන රෝගියෙකුට ඒ තත්ත්වයන් මත සැලකිය යුතු ඒගොල්ලන් යම් කිසි මට්ටමකට මද්යසාරය පාවිච්චියක් සිදු කරොත් එහෙම ඒගොල්ලන්ගේ අක්මා පිළිකාවේ තත්ත්වයක් ඇතිවීමේ සැලකිය යුතු ප්‍රවණතාවයක් වර්ධනය වීමක් ඇති වෙනවා. ඉතින් ඒකත් සෑහෙන වැදගත් කාරණයක් ඔබ අනුකරයි. මම හිතන්නේ මේ උපදෙස් ටික ඔබට පිළිපදින්න පුළුවන් නම් මේ ක්‍රියාමාර්ග ටික අනුගමනය කරන්න පුළුවන් නම් අක්මා මේ පිළිකා රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සිරෝසිස් රෝගයෙන් පෙළෙන රෝගීන්ටත් මම හිතන්නේ මහාචාර්යතුමන් ලබා දුන්නා ඔවුන් විසින් පිළිපදින්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳව. මම හිතන්නේ අක්මාවේ පිළිකා පිළිබඳව අපි බොහෝ කරුණු කතා බහ කළා මහාචාර්යතුමන් සමග.
රෝගය අක්මාවේ පිළිකා කියන්නේ මොන වගේ රෝගයක්ද? එය හඳුනා ගැනීම, එතනින් පස්සේ රෝගයේ විනිශ්චය, ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීම කියන කරුණු ගැන අපි කතා බහ කරා. ඉතින් මහාචාර්යතුමනි, අවසාන වශයෙන් අපිට අපේ ප්‍රේක්ෂකයන්ට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ මේ අක්මාවේ ගෙඩි සහ පිළිකා පිළිබඳව? අපි මේ කතා කරේ ඇත්තටම එක්තරා විශේෂිත රෝගී ලක්ෂණ තත්ත්වයක් විතරයි. ඒතර අපි මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ අක්මා අපි දන්නවා ලංකාවේ ජනගහනයේ 30කට විතර වගේ අක්මාවේ තෙල් තැම්පත් වීමක් තියෙනවා. ඉතින් එහෙම තියෙන කෙනෙක් නෑ මට පිළිකාවක් හැදී කියලා එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද හිම ප්‍රවණතාවය ඉතාමත්ම අඩුයි. නමුත් වැදගත් දේ වෙන්නේ අර අපි කිව්වේ සෞඛ්‍ය පුරුදු වලට යොමු වෙලා තමන්ගේ ශරීරය මහත් වෙන්නේ නැතුව එක්සර්සයිස් කරලා කැමෙන් පාලනය වෙලා එහෙම තියාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් මේ රෝගේ තත්ත්වෙන් අපිට වළක්වා ගන්න පුළුවන්. හොඳයි, අපත් සමග කතා බහට අද දවසේ එකතුනේ රාගම වෛද්‍ය පීඨයේ අක්මා සහ ආන්ත්‍රික රෝග පිළිබඳව මහාචාර්ය රෝහන් සිරිවර්ධන මහාචාර්යතුමන්, මම හිතන්නේ මහාචාර්යතුමන් සමග අපි කතා බහ කළා ඔබ දැනුවත් කරන්න අක්මාවේ ඇතිවන ගෙඩි සහ පිළිකා රෝගී තත්ත්ව පිළිබඳව. ඉතින් ආමාශය ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් මෙහෙවන මේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අක්මාවේ ඇතිවන පිළිකා රෝගී තත්ත්ව පිළිබඳ වැඩසටහනයි අපි මේ විදිහට නිමාව දකින්නේ. අපි තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි අද සමගන්නවා. මහාචාර්යතුමනි බොහොම ස්තුතියි. හොඳයි, අපි තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි අද සමගන්නවා. ඔබට සුබ දවසක්, සුවදායක දිනයක්.